අයිබෝවන් සිරුම් දෙනාට මයි කුකරි channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න යන්නේ පොට් බ්‍රවුනීස් හදන්නේ කොහොමද කියලා. පහළ තියෙන bell icon එක click කරලා මාව subscribe කරලා තියාගන්න අමතක කරගන්න එපා. මුලින්ම මම chocolate chips ටිකයි butter ටිකයි අරගෙන double boil ක්‍රමයට දිය කරගන්නවා. මේ විදිහට double boil ක්‍රමයට chocolate chips ටිකයි butter ටිකයි දිය කරගන්න. දැන් ඔයාලට පුළුවන් බිත්තර එකින් එක මේ මිශ්‍රණයට එකතු කරගන්න. මට බිත්තර දාන එක නම් වීඩියෝ කරගන්න බැරි වෙලා ඔයාලා බිත්තර එකින් එක මේ මිශ්‍රණයට එකතු කරගන්න. බිත්තර ටික එකින් එක මික්ස් කරගත්තට පස්සේ දැන් පුළුවන් අපිට වැනිලා ටික එකතු කරගන්න. ඊළඟට අපිට පුළුවන් chocolate powder ටික දාගන්න. ඒ වගේම සීනි ටිකයි ලුණු ටිකයි දාගන්නත් පුළුවන්. දැන් අපිට පුළුවන් පිටි ටික දාගන්න. පිටි ටික දාගෙනත් අපි මේක හොඳට mix කරගන්න ඕනේ. ඔක්කොම මික්ස් කරලා අවසානට අපිට පුළුවන් ඔයාලට අවශ්‍ය නම් විතරක් වියලි මිදි වගේ මේකට එකතු කරගන්න. මම වියලි මිදි ටිකක් එකතු කරගෙන නැවත මික්ස් කරගන්නවා. දැන් මේක ඔයාලට පොට් එකකට හරි කේක් තැටියකට හරි දාගන්න පුළුවන්. මම කේක් තැටියකටත් පොට් එකකටත් දෙකටම දාගෙන තිනවා. මේක අපි 180ට හීට් කරගත්ත oven එකේ විනාඩි 30ක් විතර මේක බේක් කරගන්න ඕනේ. බේක් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ පෙනුමක් තමයි එන්නේ. ඉතින් මේ වගේ රසවත් ආහාර ගැන ඉගෙන ගන්න දිගට මාත් එක්ක රැඳිලා ඉන්න මේ ඔයාලගේ ආදරණීය කුකරි.